ආයුබෝවන් සිත්තරණ YouTube channel සමග එකතු වී සිටින ඔබ සැම ආදරයෙන් පිළිගන්නවා. පසුගිය වීඩියෝයෙන් මා සෙනසුරු ග්‍රහයේ ස්වභාවය පිළිබඳව කතා කළා. අද මා කතා කරන්නේ සෙනසුරු ග්‍රහය විපත් කරන ඒරාෂ්ටක දෝෂ පිළිබඳවයි. සෙනසුරු සිදු කරන ඒරාෂ්ටක දෝෂ තුනක් තියෙනවා. එකක් ලග්න හරහා සෙනසුරු ගමන් කරනකොට අපි කියනවා ලග්න ඒරාෂ්ටක දෝෂය කියලා. සෙනසුරු ඔබගේ ජන්මපත්‍රයේ 12 වෙනි කොටුවේ පළමුවෙනි කොටුවේ හා දෙවෙනි කොටුවේ හරහා රාශිචාරයෙන් ගමන් කරන කාලය ලග්නේ රාශිකයයි. සෙනසුරු මේ එක කොටුවක නැත්තම් භාවයක අවුරුදු 2කමාරක කාලයක් ගත කරනවා. ඉතින් සම්පූර්ණ ලග්නේ රාශික කාලය අවුරුදු 7කමාරයි. කුම්භ මකර තුලා ලග්න හිමියන්ට මේ රාශික කාලයේදී කරදර පීඩා දීම යම් තරමකින් අඩු බවක් පෙන්වනවා. ඒ සෙනසුරු මකර රාශියේදී සක්ෂේත්‍ර වීමත් කුම්භ රාශියේදී මූල ත්‍රිකෝණ වීමත් තුලා රාශියේදී උච්ච වීමත් නිසා එහෙත් අනිත් ලග්න හිමියන්ට Tamanගේ ජන්මපත්‍රයේ සෙනසුරුගේ පිහිටීම අනුව සුභ අසුභ මධ්‍යස්ථ ඵල ලබා දෙනවා. බොහෝ විට ලග්නේ රාශික කාලයේදී පුද්ගලයාට මානසික පීඩා හා කායික පීඩා ගෙන දීම සිද්ධ වෙනවා. Taman කරන රැකියාවේ හෝ ව්‍යාපාරයේ දියුණුව වඩාල කිරීම, හිතේ නිතර දුක්බර ගතිය වැඩි කිරීම, නිදන්ගත රෝගවල වැඩි කිරීමක් නැත්නම් ඒවායේ අසාධ්‍ය තත්වයක් ඇති කිරීම. ඒ වගේම වියදම් අධික කරලා පවුලේ සමගියට බාධා කරනවා. කෙටියෙන්ම කියනවා නම් ජීවිතේ ඊටාම කටුක අත්දැකීම් ලබා දීමට ලග්නේ රාශිකයේදී සෙනසුරු ශක්තිය ලබා ගන්නවා. ඉතින් මේ කාලයේදී Taman අදහන ආගමානුකූලව වත්පිළිවෙත් කරමින් ජීවත් වීම ඉතාමත්ම ගුණදායකයි. මොකද අපි දන්නවා ඒ රාෂ්ට්‍රික කාලයක් කියන්නේ පෙර කරන ලද අකුසල කර්මයන් විපාක දෙන කාලයක් හැටියට අපි සලකන්නේ. එතකොට ඒ කාලයේදී වඩා Tamanගේ ආගමානුකූලව කටයුතු වලට නැඹුරු වෙලා කුසල් දහම් වඩා ගැනීමට අපි කටයුතු කරන්නට ඕනේ. බෝධි පූජා තියෙන එක හොඳයි. ඒ වගේම දියගොඩ පියාඹන සතුන්ට ආහාර පාන ලබා දීම ඉතාම හොඳයි. සෙනසුරාදා දවස්වල උදෑසන 6 මාට පමණ බස්නාහිර දිශාවට කපුටන්ට කෑම සඳහා කිරිබත් ගුලි 9ක් තැබීම ඉතාමත්ම හොඳයි. ඒ වගේම අසරණ වෙච්ච කොරගසමින් නැවිදින වයසට ගිය පිරිමි අයෙකුට කැකුළු හාලින් සකස් කරන ලද නිර්මාංශ ආහාර වේලක් ලබා දීලා ඒ අයගේ සිත් සතුටු කරන එක හොඳයි. ඒ වගේම සිල්වතුන් වහන්සේලාට තල උඳු කොල්ලු වලින් සකස් කරන ලද ආහාර වර්ග පූජා කිරීම ඉතාම හොඳයි. ඒතර මේ Taman ලබා ගන්නා වූ කුසල සම්භාරයන් විෂ්ණු දෙවියන් ප්‍රධාන දේව මණ්ඩලයටත් Tamanගේ නමින් මිය ගිය ඥාතීන්ටත් අනුමෝදන් කරලා ඒ අයගේ ආශිර්වාදය ලබා ගැනීම තුලින් මේ සෙනසුරු ලග්නේ රාශික කාලයේ ඇතිවෙනා වූ කරදර හිරිහැර පීඩා සමනය කර ගැනීමට මධ්‍යස්ථ කර ගැනීමට ඔබට හැකියාව තියෙනවා. එහෙමනම් ඉතින් ඊළඟ වීඩියෝවෙන් මම සෙනසුරුගේ ජන්මචන්ද්‍රයේ රාශිකය පිළිබඳව ඔබට පැහැදිලි කිරීමක් කරන තුරු අපේ සිත්තරණ YouTube channel එක subscribe කරලා අප සමග එකතු වී සිටින්න. ඔබ සැමට ජය හා සතුට.